ආයුබෝවන් අද 2026 වසරේ අප්‍රේල් මස 14 වෙනිදා සිංහල දමිළ අලුත් අවුරුද්දයි. දිවයින පුරා පැතිරෙන කැවුම් කොකිස් සුවඳත් රබන් සුරල් නදත් අතුරින් සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්ත වෙන මේ මොහොතේ හෙළයේ මහා සූර්ය මංගල්‍යයේ රසබර තොරතුරු ඔබ හමුවට ගෙනෙන අපි සත්මාධ්‍ය කලාවක සොඳුරු නිමිතරක් සොයා යන රැඩල්ස් කතුපාමුල මහත්වරුන්ගේ දේශයේ මාධ්‍ය සිහනාදය විසින් ශ්‍රවණ අවකාශය වෙත සාඩම්බරයෙන් මුදාහරිනා මහත්වරුන්ගේ අඩහෝරාව රේඩියෝ කිංස්වුඩ්. ලෝකයේ උතුරර්ධගොල ජීවත් වෙන අපිට අප්‍රේල් මාසය කියන්නේ අවුරුද්දේ හමුවෙන රස්නය වැඩිම මාසයක්. උණුසුම් වේරම්භ වාතයත් එක්කම වසන්තයේ සුබ පණිවිඩය ගයමින් එන මේ පක් මහ වැස්සක් ගෙන්දගම් පොළවේ සැරසැරන නරයන්ට දෙන්නේ ලීසි පහසු කරදරයක් නෙවෙයි. ඒ කෙසේ වෙතත් මුළු රට පුරාම කඩිගුලක් වගේ කලබලයෙන් දුවන ශ්‍රී ලාංකිකයන් මේ කිසිවක් නිසාවත් නවතින්නේ නැහැ. නැවතිලා පොඩි විවේකයක් ගන්න අපි හැමෝටම ඕනි වුණත් ඒකටවත් අපිට වෙලාවක් හොයාගන්න බෑ. අප්‍රේල් මාසය කියන්නේ එච්චරටම කාර්යබහුල මාසයක්. මොකද කිව්වොත් ගම්මැද්දේ එළබොදු අතු ගිනි දළුවලින් වැහිලා වගේ රතු මලින් පිරෙද්දී කොහා ගහින් ගහට ගිහිල්ලා මොනවාදෝ කියනවා. මේ පුංචි දූපත පුරා ජීවත් වෙන ආදරණීය මිනිස්සු ටික මොකක්දෝ සුබ මංගල්‍යයකට ලහිලහිය ලෑස්ති වෙනවා කියලා අපිට නම් හිතෙනවා. දිගමදිග පාසල් වාරයකට පස්සේ ලැබෙන නිවාඩුවේ සතුට උපරිමයෙන්ම විඳිමින් වෙල්ලිපනැල්ලේ දුවන කොල්ලෝ කුරුට්ටෝත් වාරම් කියමින් ඔංචිල්ලාවේ උඩිල්ලන් උඩට පහතට පැද්දෙන ළමිස්සියෝත් තෙල් තාච්චියත් බංකුර පානක් වටේ එකතු වෙලා ඉන්න අත්තම්මලාත් මේ එකවාගේම ලකලෑස්ති වෙන්නේ හෙළේ සූර්ය මංගල්‍යය සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන්. ශ්‍රී ලංකාවේ ඉන්න අපි ජනවාරි 1 වෙනිදා එක අලුත් අවුරුද්දකුත් අප්‍රේල් 14 වෙනිදා තවත් අලුත් අවුරුද්දක් විදිහට දෙවතාවක් නම් වසර සමරන්නේ ඇයි කියලා ඔබට හිතිලා ඇති. මේකට උත්තරේ හොයාගන්න නම් අපිට ඉතිහාසයේ දිගේ දිග ගමනක් යන්න වෙනවා. අපි වර්තමානයේ පාවිච්චි කරන දින දර්ශනයට කියන්නේ ග්‍රෙගෝරියන් දින දර්ශනය කියලා. මේ දින දර්ශනය එකල භාවිත වුණ ජූලියන් දින දර්ශනය සංශෝධනය කරලා 8 වෙනි ග්‍රෙගරි පාප් වහන්සේ විසින් 1582 දී හඳුන්වා දුන්නා. ඉතින් පුනරුදයත් සමග යුරෝපීයන් දේශ ගවේෂණය කරද්දී මේ කාලේ ග්‍රෙගෝරියන් දින දර්ශනයත් ඔවුන් සමගම භාවිතා වෙනවා. පසුකාලීනව මුළු ලෝව පුරාම යුරෝපීයන් යටත් විජිත නිර්මාණය කරන කාල සමයක මේ දින දර්ශනය සම්මතයක් බවට පත් වුණා. මේ දින දර්ශනයෙන් තමයි ජනවාරි මාසයෙන් පටන්ගෙන දෙසැම්බර් මාසයෙන් අවසන් වන අවුරුද්දක් ලොව පුරාම ප්‍රචලිත වෙන්නේ. හැබැයි ග්‍රෙගෝරියන් දින දර්ශනය කියන්නේ අපි මුලින්ම භාවිතයට ගත්ත දින දර්ශනය නෙවෙයි. ඇත්තටම කිව්වොත් අපේ පැරැන්නෝ ක්‍රම දෙකක දින දර්ශන භාවිතා කළා. මුල්ම ක්‍රමය තමයි චන්ද්‍රමාස ක්‍රමය කියන්නේ. මේ ක්‍රමය බුද්ධ වර්ෂ ක්‍රමයත් සමග තමයි ක්‍රියාත්මක වෙන්නේ. වෙසක් මාසයෙන් ආරම්භ වුණ අවුරුද්ද බක් මාසයෙන් අවසන් වුණා. අතීතයේ සිංහලයින් මේ ක්‍රමය කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කරා. හැබැයි සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්නේ අපේ පැරැන්නෝ භාවිතා කළ අනිත් දින දර්ශනයට අනුව. ඒක සූර්ය දින දර්ශනයක් තමයි. සූර්යයා රාශි චක්‍රයේ රැඳී සිටින ස්ථානය අනුව මේ දින දර්ශනයෙන් ඒ කාලේ කාලය ගණනය කළා. මේ ක්‍රමයට අනුව අවුරුද්දේ පළමු මාසය වුණේ මේෂ රවි මාසය. අවසාන මාසය මීන රවි. සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සම්ප්‍රාප්ත වීම මේ දිනයේදී අලුත් අවුරුද්දේ ආරම්භය ලෙස සැලකුවා. ඉතින් මේ අලුත් අවුරුදු දිනය තමයි ශ්‍රී ලංකාවේ අපි අප්‍රේල් 14 වෙනිදා අලුත් අවුරුද්ද විදිහට සමරන්නේ. සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ සාමාන්‍ය අලුත් අවුරුදු සැමරීමක් නෙවෙයි. සියවස් ගණනක් තිස්සේ පැවතෙන චාරිත්‍ර වාරිත්‍ර සම්ප්‍රදායන් මේ උත්සවයට අයත් වෙනවා. ඒ හැම චාරිත්‍රයක්ම ඉටු කරන්නේ සුබ වෙලාවක් නැත්තම් නැකතකට අනුව.
සෑම අවුරුද්දකම සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් පත්‍රයක් නක්ෂත්‍රකරුවන් එකතු වෙලා නිර්මාණය කරනවා. ඒ නැකත් පොතේ හමුවන පළමු චාරිත්‍රය තමයි පරණ අවුරුද්ද සඳහා ස්නානය. බොහෝ වෙලාවට අප්‍රේල් 13 වෙනිදාට යෙදෙන මෙම චාරිත්‍රයෙන් පරණ අවුරුද්දේදී ශරීරයේ වගේම හිතේ එකතු වුණු කුණු සෝදා හැර අලුත් අවුරුද්දකට අලුත් ආරම්භයක් සූදානම් වීම සංකේතවත් කරනවා. සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ සාමාන්‍ය අලුත් අවුරුදු සැමරීමක් නන් නෙවෙයි. සියවස් ගණනක් තිස්සේ පැවතෙන චාරිත්‍ර වාරිත්‍ර සම්ප්‍රදායන් මේ උත්සවයට අයිති වෙනවා. ඒ හැම චාරිත්‍රයක්ම ඉටු කරන්නේ සුබ වෙලාවක් නැත්තම් සුබ නැකතකට පස්සේ. සෑම අවුරුද්දකම සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් පත්‍රයක් තියෙනවානේ. ඒක නක්ෂත්‍රකරුවන් එකතු වෙලා තමයි නිර්මාණය කරනවා කියලා කියන්නේ. මේ අවුරුද්දේදී පරණ අවුරුද්දට ස්නානය කරන්න තියෙනවානේ. ඉතින් මේ ස්නානය කරන નિયમિત වෙලාව තමයි දියුල්පත් මිශ්‍ර නානු ගෑමෙන් අනතුරුව තමයි ස්නානය කරන්න තියෙන්නේ. ඉන්පසුව යෙදෙන්නේ නොනගතය. නක්ෂත්‍රයන්ට අනුව නොනගතය කියන්නේ නැකත් නොමැති කාලයට. සූර්යා මීන රාශියත් මේෂ රාශියත් අතර තියෙන ඉඩකඩේ ගමන් කරන කාලය නොනගතය ලෙස සලකනවා. මේ කාලයේ කිසිම සුබ කටයුත්තක් ඉටු කරන්නේ නෑ වගේම ආහාර ගැනීමෙනුත් වැළකෙනවා. මේ කාලය බොහෝමයක් දෙනා කැප කරන්නේ අසල තියෙන පන්සලට හෝ කෝවිලට ගිහින් ආගමික ආශිර්වාද ලබා ගන්න. මේ නිසා නොනගතය පුණ්‍ය කාලයේ විදිහටත් හැඳින්වෙනවා. මේ වසරේ නොනගතය උදා වෙන්නේ අප්‍රේල් 14 වන අඟහරුවාදා පූර්ව භාග 3:08ට. අවසාන වෙන්නේ එදිනම අපරභාග 3:56ට. බොහෝ අවස්ථාවලදී අලුත් අවුරුද්ද උදා වෙන්නේ නොනගතය අතරේ. 2026 සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙන්නේ අප්‍රේල් 14 වෙනිදා පූර්ව භාග 9:32ට. අලුත් අවුරුද්දේ පළමු නැකත් චාරිත්‍රය වෙන්නේ ආහාර පිළියෙල කිරීම. මේ චාරිත්‍රය ඉටු කරන්නේ කිරි ඉතිරවීමෙන් පස්සේ. කිරි මුට්ටිය පිරී ඉතිරී යන්නාසේ මේ නවවසරේ සතුට සෞභාග්‍ය පිරී ඉතිරේවා කියන ප්‍රාර්ථනය මේ චාරිත්‍රය සමගින් කියවෙනවා. එහෙම නැත්නම් ඒ චාරිත්‍රයෙන් පිළිඹු කෙරෙනවා. ඒ වගේම ඒ නැකතට ගෙදර ගෘහණිය අවුරුදු කිරිබතක් පිළියෙල කරනවා කියලා අපි හැමෝම දන්නවා. මේ වසරේදී ආහාර පිළියෙල කරන්නට අපිට නියම වෙලා තියෙන්නේ අලුත් අවුරුදු දින පූර්ව භාග 10:41ටයි. ඒ මේ අවුරුද්දට නියමිත සුබ වර්ණය වුණු රක්ත පැහැයෙන් සැරසිලා සුබ දිශාව වුණු දකුණු දිශාවට මුහුණලායි. ඉන්පසු ඉටු කරන්න නියමිත චාරිත්‍රය තමයි වැඩැල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය. අපරභාග 12:05ට ඉටු කරන්න නියමිත මේ චාරිත්‍රයේත් අර්ථ කිහිපයක්ම තියෙනවා. වැඩ අල්ලද්දී ගෙදරක ගෘහණිය නිවසට වතුර ගන්න ලිදෙන් වතුර කලයක් ගොඩට ගන්නවා. ඒ බුලත් කොලයක දැවටූ තඹකාසියකුත් අඟුරු කෑල්ලකුත් බිඳට දමා උපහාර දක්වලා. මේ ගොඩට ගන්න පළවෙනි වතුර කලය බොහෝ ගෘහණියන් විසින් පිරිසිදු බෝතලයක දමා පරිස්සම් කර තියෙනවා. ඒ වගේම රට පුරා ගොවියන් තමන්ගේ වත්ත පිටියේ වැඩ කටයුතු ආරම්භ කරන්න මුල්ම උදළු පහර කොටන්නේ රට පුරා සිසු සිසුවියන් තමන්ගේ සාර්ථකත්වය පතමින් අත්වෙන කටයුතු ආරම්භ කරන්නේ මේ සුබ නැකතට තමයි. මේ නැකතේම තවත් කොටසක් තමයි ගනුදෙනු කිරීම. දරුවන් තම දෙමාපියන්ට වැඩිහිටියන්ට බුලත් පතක්දී වැඳ නමස්කාර කරලා කලින් අවුරුද්දේ සිත් අමනාපකම් තිබුණා නම් ඒවාට සමාව ඉල්ලා සිටිනවා. ඒ විදිහට හැමදෙනාම අලුත් අවුරුද්ද ආරම්භ කරන්නේ පෙරවසරේ හිත් අමනාපකම් තිබ්බනම් ඒවා අතෑරලා නැවුම් විදිහට. ඉන්පසුව සියලු දෙනා එකම කෑම මේසයක එකට හිඳගෙන ආහාර අනුභවය කරනවා. ශ්‍රී ලාංකීය අපිට ආවේනික කෑම වගේම වෙනත් රටවල ආభాෂයෙන් අපිට ලැබුණු කෑමත් අපිට අවුරුදු කෑම මේසයක හමු වෙනවා. අප්‍රේල් මාස 15 වෙනිදා පූර්ව භාග 6:54ට හිසතෙල් ගෑමේදී තිබෙනවා. ඒ හිසට කුඹපත් සහ පායට කොළොන්පත් තබාගෙන පච්ච වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දැඟෙනහිර දිශාව බලා හිසේ ආලේප කරන්නේ කොහොඹ පත්‍ර මිශ්‍ර ඖෂධීය නානු සහ තෙල්.
ලබන්නා වූ නවවසර සෞඛ්‍යමත් වසරක් වේ යයි මෙයින් බලාපොරොත්තු වෙනවා. අලුත් අවුරුදු උත්සවය අවසන් වෙන්නේ රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමෙන්. මේ වසරේ නම් අප්‍රේල් මාස 20 වෙනිදා පූර්ව භාග 6:27ට ශ්වේත වර්ණයෙන් සැරසී දකුණු දිශාවට මුහුණලා තමයි රැකී රක්ෂා සඳහා පිටත්ව යන්න තියෙන්නේ. ඒ කිරිබත් සහ එළකිරි මිශ්‍ර කැවිලි අනුභව කරාට පස්සේ. ඉතින් මේ අලුත් අවුරුදු කාලයට දකින්නට ලැබෙන වඩාත්ම උද්‍යෝගිමත් අංගයක් තමයි අලුත් අවුරුදු ක්‍රීඩා කියන්නේ. රට පුරාම අපිට දකින්නට ලැබෙන අලුත් අවුරුදු උත්සවවලදී අපිට මේ අවුරුදු ක්‍රීඩා හමු වෙනවා. කොට්ටපුර ගැසීම, ග්‍රීස් ගහේ නැගීම, කඹ ඇදීම, අංකෙලිය වගේ ශාරීරික ක්‍රීඩා වගේම පංචකෙලිය, ඔලිත කෙලිය වගේ මානසික ශක්තියෙන් කරන ක්‍රීඩාත් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම බනිස් කෑම, හොඳම හිනාව, හොඳම ඇඳීම, තරඟයට පොල් ගෑම, තරඟයට පොල් අතුවිවීම වගේ අලුත් තරඟ අංශත් මේ අවුරුදු ක්‍රීඩා අතරට එක් වෙලා තියෙන්නේ. ශ්‍රී ලාංකික සංස්කෘතියේ නොනවතින ගමන ගැන අපිට හොඳ උදාහරණයක් සපිමි. ක්‍රීඩා විදිහට නොසැලකුවත් රබන් සුරල් වගේම ඔන්චිලි බාරම් කියන්නේ අපිට අමතක කරන්න පුළුවන් අවුරුදු අසිරියක් නම් නෙවෙයි. රබාන වටේට එකතු වෙලා රබන් ගහන අත්තම්මලා රබන් සුරල් වලින් වගේම ඔන්චිල්ලාවේ පිට තරුණ ගැටිස්සියෝ ගයන ඔන්චිලි බාරම් වලිනුත් අපිට කියවෙන්නේ අපේම ශ්‍රී ලාංකික සංස්කෘතියේ කතාවමයි. අවුරුදු කාලය ලං වෙද්දී අපිට මගහරින්නම බැරි දෙයක් තමයි තෙල් සුවඳ. රට පුරාවටම ඉන්න සිංහල දමිළ ජනයා අලුත් අවුරුද්ද වෙනුවෙන් Tamanගේ සාම්ප්‍රදායික රස කැවිලි හදන්නට අමතක කරන්නේ නැහැ. සිංහලයන්ගේ අවුරුදු කැවිලි වල ප්‍රධාන ස්ථානය ගන්නේ කැවුම්. කැවුම් වලත් වර්ග ගණනාවක් තියෙනවා. කොණ්ඩ කැවුම්, අතිරස, මුං කැවුම්, නාරං කැවුම්, හැඳි කැවුම් වගේම කොමල වටන් කියන්නේ අපේ ප්‍රියතම කැවුම් වර්ග කිහිපයක්. ඒ වගේම අපිට අමතක කරන්නම බැරි කෑමක් තමයි කොකිස් කියන්නේ. ශ්‍රී ලංකාවේ යටත් කරගෙන සිටි පෘතුගීසි ජනයාගෙන් අපිට ලැබුණු කොකිස් කියන්නේ එක සැරයක් කෑවට පසු තව තවත් කන්න හිතෙන කැවිල්ලක්. කරස් ගාලා හැපෙන කොකිස් වල රස ජීවිතේටම ආයේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. දොදොල් කියන්නේ අපේ සහෝදර මැලේ ජනයාගෙන් අපිට ලැබුණු හරි අපූර්ව රසවත් කෑමක්. පොල් කිරෙන් සහ කිතුල් පැණිවලින් හදන කළු දොදොල් කියන්නෙම අවුරුදු කෑම මේසක අමතක කරන්න පුළුවන් කෑමක් නම් නෙවෙයි. හාල් පිටිවලින් හදන අලුවාදීසියක් නැතිව නම් අවුරුදු කෑම මේසයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. රොම්බසේක හැඩයට අලුවා කෑල්ලක හැඩය කියලා කියන ශ්‍රී ලාංකිකයාට අලුවා රසයත් එක්ක තියෙන්නේ සුළුපටු බැඳීමක් නම් නෙමෙයි. අවුරුදු කෑම ගැන කියද්දී අපිට අපේ සහෝදර දමිළ ජනයාගේ කෑම අමතක කරන්නම බෑ. මුරුක්කු, ලඩ්ඩු, ඒ වගේම පැණිවලලු කියන්නේ ජාති ආගම් භේදයකින් තොරව අපි හැමෝම ආදරය කරන දමිළ කෑම කීපයක්. සියවස් ගණනක් තිස්සේ අපි ඔය යටත් කරගෙන සිටි සුද්දාගෙන් කෑම දෙකක් ඉල්ලා ගන්නත් අපි පසුබට උනේ නැහැ. ඒ විදිහට තමයි විවිධාකාරයේ කේක් වර්ග, නම් වශයෙන් කිව්වොත් එහෙම බටර් කේක්, හොල් කේක්, ඒ වගේම තමයි රිබන් කේකුත් අපේ කෑම මේසෙට එකතු වුනේ. ඔය මොන කෑම තිබුණත් ඒ අතරින් ප්‍රධාන තැන ලුණු මිරිස් තැවරුණු කිරිබත් කැටයක් නම් අපිට අමතක වෙන්නේ නැහැ. ලොකු මහන්සියක් වෙන්නෙත් නැතුව අපිට මේවා හදාගන්න පුළුවන්. අලුත් සහලට නැවුම් පොල් කිරි එකතු කරලා හදන කිරිබත අපිට ගේන්නේ සුබ බලාපොරොත්තුවක්, අලුත් බලාපොරොත්තුවක්. ඒ ලබන්නා වූ නවවසර සාමයෙන්, සතුටින් සහ සෞභාග්‍යයෙන් පිරී ඉතිරේවා කියන ප්‍රාර්ථනාව අපි හැමෝගෙම හිතේ තියාගෙන මේ අලුත් අවුරුද්දෙත් අපි නැවුම් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ බලාපොරොත්තුව නැවතත් ඔබට මතක් කරන ගමන් අපි ඔබෙන් සමුගන්නවා. උදාවන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය, සතුට සහ සෞභාග්‍ය පිරී ඉතිරී යන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. මම මනුද රශ්මික. මම අනුහස්ස බේසිංහ. මම තුල්නිච්ච සූරිය. මම දීගල් සංකල්ප. අද වැඩසටහනේ පිටපත ලිව්වේ චිරාන් සසංක. වැඩසටහන සංස්කරණය කළේ චිරාන් සසංක.